කාටද පිස්සු? එක පාලකයන්ට පිස්සු. පාලනයක් නැතිකම නෙමෙයි. එක්කෝ ටියුෂන් නැත්තම් රජේ පාසල්. දෙකෙන් එකක් තීරණය කරන්න ඍජු ප්‍රතිපත්තියක් ඔලුවක් නැත්තම් වැඩක් නැහැ. පෞද්ගලීකරණය කෙරුවා දුන්නා. රජයට වියදම් නැහැ. නිදහසේ ඒ මුදල් ටික වෙන මොකක් හරි එකට යොදවනවා. එහෙම නැත්තම් ටියුෂන් නැහැ. ළමයින්ගේ නිදහස ඇතිව මේ රජයෙන් උගන්වන එක ඇති. එහෙම තිබ්බනම් ඉවරයි. මේ අලුත් පහේ ගෑනු ඔක්කොම කුලප්පු වෙලා අර හද්ද පිටිසර වන්නේ අම්මන්ඩිලා හිටන් මේ නුවර ඇවිල්ලා පදිංචි උනේ අය ඈ අර කන්ද දිහා බල බල හදවත ගැහි ගැහි ඈ මේ පැත්තෙන් හෙළ දිහා බල බල හදවත ගැහි ගැහි මේකේ තපින්ද අර අක්කර 5ක් විතර තිබිච්ච ඉඩම මේගොල්ලන් මෙතනින් පර්චස් 10ක් අරගෙන ඇවිල්ලා හරක් ගාලක් හදාගෙන පදිංචි වුණා. පිස්සු නෙමෙයිද? පිස්සු නෙන්න. ඔය ලෙඩට ඖෂධ නෑ පුතා. ඔය ලෙඩේට ඖෂධ නෑ. ඔය ලෙඩේට තියෙන එකම ඖෂධ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා ධම්මෝසද සමන්නත්ති. ඒතම් පිවත භික්කවේ. ධර්මයේ විතර වටිනා ඖෂධයක් නැහැ. මාන්නේ උද්දච්චකම උඩඟුකම නැතුව සරල සුන්දර මිනිහෙක් ඇටියට ලෝකය දැක්කා නම් දැන් මම වන්නේනේ. මම වන්නේ මහා අන්දර ඝන කැලෑවක් මැද්දේ අපිට චූටි ගෙයක් තිබ්බා. කාමර දෙකයි ස්තෝප්පුවයි කුස්සියයි. අපි පවුලේ දරුවෝ 10යි අම්මයි අප්පච්චි 12යි. ඒ ගෙපැලේ හැදිච්ච 5 වෙනි අම්මා. අපි 10 දෙනාම ඉපදිලා තියෙන්නේ ගෙදර. ඒ පොඩි ගේම. විශේෂඥ වෛද්‍යවරයාට ඉඳලා තියෙන්නේ අපේ තාත්තගේ අම්මා. කිරි අම්මා. 10 දෙනාගෙන් එකෙකුටවත් අංග මාරෙත් නැහැ මන්ද පෝෂණෙත් නැහැ. ඔය කියන කරුම එකක්වත් නැහැ. එක බෙහෙතක්වත් මගේ අම්මට විදලත් නැහැ. ඒ 10 දෙනාටම එක කිරි පැකට් එකක්වත් අරගෙනත් නැහැ. අපේ අම්මාට අවුරුදු 80 ගානක් පූර්ණේ කොට තවත් දිගාසිරි විඳිමින් ජීවත් වෙනවා. සබ්බේ පුතජ්ජනා උම්මත්තකා ඔක්කොම කෙලස් බර මිනිස්සුන්ට බරපතල රෝගයක් තියෙනවා. මොකක්ද ඒක? උම්මත්තක භාවය, පිස්සු. මේ ඔයාලා හිටියට ඔයාලට එක එක තාලේ පිස්සු තියෙනවා. එක එක්කෙනාට එක එක විදිහේ පිස්සු. නේද? සමහර අය ඉන්නවා ගෙදර මොන තරම් බඩු පිරෙව්වත් ඇති වෙන්නේ නැහැ. බඩු ගොඩ ගහනවා ගෙදර. නානා ප්‍රකාර ඒවා ප්‍රයෝජනයකුත් නැහැ. සමහර අය ඉන්නවා හම්බ කරලා පොත්වල දාලා කන්නෙත් නැහැ බොන්නෙත් නැහැ අඳින්නෙත් නැහැ පළඳින්නෙත් නැහැ අදින්න පුබ්බක සිතානන්ගේ ජාතියේ පුතා. ඔව් ඒ ජාතියේ අප්පලා ඉන්නවා. උම්මත් මැරෙනවනේ නේද? මැරෙනවනේ. දැන් මේ ධම්සභා මණ්ඩපේ ඉඳගෙන නැගිටින්න හම්බෙයිද කවුද දන්නේ පුතා? හදිසියේ හෘදයාබාධයක් ආවා එහෙම්මම ඇස් පියාගත්තා. ඒකනේ ස්වභාවය. උත්පත්තිය සහේ වේදම් මරණං ආගතං සදා. ඉපදෙන හැම මිනිහාටම නිත්‍ය වශයෙන්ම මරණය උරුමයි. හැබැයි මැරෙන වෙලාව, මැරෙන වයස, මැරෙන තැන මේ එකක්වත් අපි දන්නේ නැහැ. සමහර විට මෙතන වෙන්න පුළුවන්. පොතේ දාපු සල්ලි, ස්ථිර තැන්පතු, ගත්තු රත්තරන්,
අර ගෙදර පුරවපු බඩු පමණ ඉක්මවා ගත්ත ඉඩම්. ඔය සමහර දේශපාලඥයන්ට තියෙනවා අතනින් අක්කර 1500යි මෙතනින් 750යි අතන 1000යි එහෙම තියෙනවා පුතා. ඔව්. මේ නුවරත් ඇති. කඳු හෙල් ගිරි සිකර වල හදාපු හෝටල්. ඒ අප්පලාගේ. උගේ අම්මලාගේ අප්පගේ බූදලේ. ඔව්. උගේ අම්මගේ අප්පගේ බූදලේ අරන් හදලා. ඒ රජ රටක් තියෙනවා. ආතක් පාතක් නැති කොහෙදෝ හිටපු මානවයෝ කියන්න දුකයි මට අප්පා. ඔව් මානවයා කියන්නේ මනස වැඩුණු තැනැත්තානේ. මනස වැඩිලා නම් පුතා බාල වැඩ කරයි හරක් වගේ. එහෙම කරන්නේ මේ සමස්ත පාලකයන්ට රටේ පුරවැසියෝ සමස්තයට උම්මත්තක භාවයන් තියෙනවා කෙලෙස් බර බව නිසා. ඒකට හොඳම ඖෂධය ධර්මානුකූල භාවය. උපාසකම්මලා හොඳලා කුලප්පු වෙලා ඉන්නේ මේ නාකි වයසේ. කොයන්ද? නිවන් යන්න. අතීතයේ කරපු දේවල් මතක් වෙනකොට කල්මත්තෙන් නිවන් පයින්ද කියලා හිතුණට බෑ. හිතුණට බෑ. බර වැඩි පැත්තටනේ ඇදෙන්නේ. බර වැඩි පැත්තට ඇදෙන්නේ. අවුරුදු 40ක්ම වල් ගමන් ගිය මිනිහෙක් ඉතුරු 10ේදී සිල් ගමන් යන්න හදනවා. ඈ බලන්න 10ද බර 40ද බර. එතකොට බර වැඩි පැත්තට ඇදෙන්නේ අපාය පැත්තටනේ. දුගතිය පැත්තට. නරකාදිය පැත්තට. ඒකනේ මේ හීම් වයසේ ඉඳලා සිල් ඕන. මේ වයසටනේ සිල් ඕන. නාකි ලොක්කියෙකුට අහවල් කෙන්ගෙඩියකටද බලන් සිල්? ඔවුන්දට කවුද ඇස් ගහන්නේ? ඔවුන්දට කවුද අතපාන්නේ? නෑ. හැබැයි මේ ලපටි ලාමක සොඳුරු වයසේ දරුවෝ දැක්කහම නාකියොත් කුලප්පු වෙනවා කියනවනේ. නේද? මගේ පුංචි රෝස මලේ මමයි උඹේ වියපත් බඹරා උඹ හීනෙන්වත් නොදකින කුමරා. නාකි ලොක්කෙක් හීන් ළමයෙක් දැකලා කුලප්පු වෙලා පුතා. බලන්නකො රූපවාහිනියේ ඒ රූප රාමු ටික පෙන්නනකොට නාකිම නාකි ලොක්කේ හීන් ළමයෙක් දිහා බලලා පෙම් කරන්න හිතිලා බිරින්දා හැටියට තියාගන්න හිතිලා හීනෙන්වත් හිතන්නේ නැති එකක් අර ළමයා. ඊට පස්සේ ලොක්කා ගෙදර ගිහිල්ලා ලැබෙන්නේ නැති දෙයක්නේ ජනේලේ අරලා තියනවා අර ළමයාගේ ඇඟේ වැදිලා එන හුළඟවත් මට වැදියන් කියලා අප්පා. මේ තරම් පෙරේතයෝ ඉන්නේ පුතා. මේ තරම් පෙරේතයෝ ඉන්නේ. සිල් බිඳීමේ හැකියාව තියෙන ලාලිත්‍ය පෙනුම පැහැය මේ පුංචි වුන් සතුව ගැටවර වයස සතුව තාරුණ්‍ය නාඹර වයස සතුව තියෙනවා. ඒ නිසා අන් අයගෙන් වෙන බාධා මකාගෙන තමන්ගේ ජීවිතයේ ශික්ෂාකාමී තබාගෙන තමන්ගෙන් තමන්ට හානියක් වෙන්නත් නොදී අනුන්ගෙන් හානියක් එන්නත් නොදී ආරක්ෂා කර ගැනීමටයි සිල් ඕන. ඒ හින්දා ලපටි කාලේ සිල් ගන්නවා විනා නාකි සිල් ඕන. හිතුණත් බින්දින්න බෑනේ සිල්. නාකි අයට හිතුණට සිල් බින්දින්න නාකි ලොක්කෙකුට හිතෙනවා හොරෙන් පොල් කඩන්න.
පුළුවන්ද පුතා? බෑනේ. බෑ. ඒ විතරක් නෙමෙයි ඔක්කොම එහෙම තමයි. ආය විස්තර කරන්න ඕනේ නෑනේ. හැම එකක්ම එහෙම. එතකොට හිතුණත් බින්දින්ද බැරි කොට ගත්තත් නොගත්තත් සිල්නේ. ගත්තත් නොගත්තත් සිල්. එහෙනම් ජීවිතයේ දැකදැන අඳුනාගෙන නිවැරදිව රැගෙන යන්නට ලපටි ලාමක වයසේ ඉඳලා මව්පියන් දරුවන්ට සත් ආකල්ප මත පිහිටුවා හොඳ නරක කියාදී තරයේ ශික්ෂාකාමී කළා නම් ළමයා තේරෙන වයසේ ඒ ළමයාගේ ජීවිතේ ඉදිරියට හදනවා. නමුත් අද වර්තමානයේ ළමයා සිල් බිඳින්න කලින් බින්දවනවා මහ මිනිස්සු. නේද? මහ මිනිස්සු සිල් බින්දවලා ළමයාව එළියට දානවා. ඊට පස්සේ ඌ වැරදි ගමනකම යනවා. මම ඒකට චූටි උදාහරණයක් කියන්නද? නැත්නම් ඔක තේරෙන්නේ නැහැ. කොල්ලෝ දෙන්නෙක් වත්තක වැඩට ගියාලු. කොල්ලෝ දෙන්නෙක් වත්තක වැඩට ගිහිල්ලා උදේ ඉඳලා වතු හිමියා ඍසි පරිද්දටත් වඩා සිත් ගන්නා විදියට අර පැවරිච්ච වැඩ කොටස කළාලු. වතු හිමියාට ඇතිවෙච්ච සන්තෝෂයට උදේ හවස හොඳට සලකලා හැන්දෑවේ රුපියල් 3000 දුන්නලු. ඒකත් අරගෙන මගට එනකන් ඇවිල්ලා එතන වැඩිමල් ළමයා බාලෙක් කෙනාට කියනවා මල්ලි මට හදිසි ගමනක් යන්න තියෙනවා මං ඒක ගිහිල්ලා එනකන් ඔයා ගෙදර යන්න කියලා. මල්ලි ගෙදර යන්න යනවා. අරයා ගමන ගියා. මල්ලි ගෙදර යන ගමන් අතරමඟ තියෙන සොඳුරු බර කඩේකට ගියා. ගිහිල්ලා මුදලාලිගෙන් ඉස්සරෝම බඩුවක් ඉල්ලුවා. මුදලාලි මේ මිනිහගේ ඉහේ ඉඳලා කකුල් දෙක දක්වා බැලුවලු මෙහෙම. මොකක් ඉල්ලන්නද අද පුතේ? අර මිනිහා විස්මයට පත් කරලා මේ මිනිහාගේ ඉහළ ඉඳලා පහළට දෙතුන් වතාවක් බලන්න තරම් ඉල්ලපු බඩුව මොකක් වෙන්නේ නැද්ද? නෑ. ඔයාලා හිතපු එකක්වත් නෙමෙයි. ඔයාලා හිතුවන්නේ මට කියන්න මේ අහවල් එක කියලා. කියන්න තරම් පෞරුෂය මදි හින්දා ඇතුලේ තියාගෙන හිටියානේ. නමුත් ඉල්ලුවේ මාරි පැකට් දෙකක් දෙන්න ඔක් කිව්වලු. රුපියල් 3000 මිට මොලවගෙන. මාරි පැකට් දෙක අරගෙන ඒක අතේ තියාගෙන අනිත් හාල් පොල් සීනි තේකොළ මිරිස් 3-5 ඕවා මෙව්වා අරගත්තලු 2000ක. 1000ක් තියාගත්තලු. ඒකොළ මේවා බඩු මලු දෙක දාගෙන ගෙදර යන්න ගියාලු. ගෙදරට යන දෙවට පාරේ ගෙදර දොරකඩට ඇවිල්ලා අම්මයි ළමයි දෙන්නයි බලාගෙන හිටියලු. ගස් අස්සෙන් පේනවා දෙවට පාරේ එනවා තාත්තා. චූටි වුන් දෙන්න දිව්වා. දුවලා ගිහින් කඩුල්ල ගාව හිටගත්තා. කඩුල්ල ළඟ හිටගෙන පාර පැත්තට ඔළුව නමලා බලනවා තාත්තා එන දිහා. තාත්තා ප්‍රීතියෙන් පොඩි උන් දෙන්න දිහා බල බලා ඇවිදිලා බෑග් දෙකම කඩුල්ල ළඟින් තියලා පුංචි උන් දෙන්නව මෙහෙම අල්ලගෙන අත් දෙකෙන් දෙන්නවම ඉම්බලු. ඉම්බලා ඉඳගෙනම අර මාරි පැකට් දෙක අරන් දෙන්නගේ අත් දෙකට දුන්නලු. පොඩි උන් දෙන්න මාරි පැකට් දෙක අරගෙන තාත්තගේ ඔළුව මෙහෙම අල්ලගෙන දෑතින් ඉම්බලු. මලු දෙකක් තරම් තාත්තයි පුතාලා දෙන්නයි අම්මා ඉන්න දිහාට ගෙදර පැත්තට යනවා. අම්මා ඉස්සරහට ඇවිල්ලා අර මලු දෙකක් තරම් ගෙදරට යනවා 4 දෙනා.
ගේ ඇතුළට ගියාම තාත්තා රුපියල් 1000 දෙනවා මේක තියලා තියන්නකො කියලා. තේ වක් කරගෙන මාරිත් කාලා තේ බීලා රැට උයා පිහාගෙන කාලා සන්තෝෂයෙන් බුදිය ගත්තලු. එහෙම ගයක් තියෙන මිනිහෙක් පෙන්වන්න මට මෙතන. එහෙම ගයක් තියෙන මිනිහෙක් පෙන්වන්න මට මෙතන නැහැ. එහෙම සොඳුරු හැඟීම් තියෙන මිනිහෙක් මෙතන නැහැ. අර දවසේ කුලිය කරපු මිනිහනේ. අනිත් අර ගමන ගියපු මිනිහා. ගමන ගියපු මිනිහා ගියා පුතා හොරා රක්කු තිප්පොලකට. ගිහිල්ලා බිව්වා. බාගෙට බාගයක් ඉවර වෙන්න. බීලා ඉතුරු එකත් අරන් ඇවිල්ලා කඩෙන් ගෙදර ගෙනියන්න බඩු ටිකක් අරන් මල්ලේ දාගත්තා shopping එකේ. එල්ලගෙන දැන් එනවා පයින්. මිනිහට දැන් පාරේ කෙලින් එන්න බෑ. රාබොණ්ඩ බොණ්ඩ වෙරි වෙන්ඩ විකාර ගතියෙන් රැවෙන්ඩ වෙන්ඩ ගෙදර යන්ඩ පරානේ නැතියෙන් ඒ දණ්ඩ දණ්ඩ උඩ යන්ඩ ජබෝරි සද්දෙන් අල්ලං හුටං ගජිගතං මහපාර මැද්දේ. ඕක අතීත දර්ශනයක්. ජන කවියෙක් දැකලා මිනිහෙකුගේ සිද්ධිය කවියා පැලේ ඉඳලා කියපු එකක්. හැබැයි වර්තමානයේටද ජීවමානයි පුතා. මේ සිද්ධියමනේ අතීත වර්තමාන අනාගත තුනටම මත් වෙනෙව්වා ගැනීමේදී සිද්ධ වෙන ඉරණම ඒකමයි. ඒකනේ බුදුහාමුදුරුවෝ මද ප්‍රමාදයට හේතු වෙන දේ ගන්න එපා කිව්වේ. මේ මිනිහා විසිකවෙවි ආවා පාරේ හැප්පුණා බඩු මල්ල වීසි වුණා. අත් දෙකවත් තියාගන්න වාරු නැති මිනිහා මුණින් අතට වැටිලා මූණ පොඩි වුණා. අහල පහල මිනිස්සු මේ කාට බැන ඉස්පිරිතාලට ගිහින් දැම්මා. ගෑණි ඒ ගෙදර ළමයි දෙන්නයි මග බලාගෙන ඉඳලා පොඩි උන් දෙන්න අඬලා අම්මා ගොඩක් නිදාගත්තා. ගෑණි විවාහයක කරුමය ගැන මෙනෙහි කර බිත්තියට හේතු වෙලා හිටියා. රෑ 11ට විතර පණිවිඩයක් එනවා. මහත්තයා පාරේ වැටිලා ඉස්පිරිතාලේ යවුවා කියලා. ගෑණි එළි වෙනකන් ජීවිතයට උරුම වෙච්ච කරුමය ගැන තැවෙමින් දුක් වෙමින් ඉඳලා සමාජ අපවාදයෙන් අත මිදෙන්න පුංචි උන් දෙන්නත් කිහිලි ගන්නාගෙන ඉස්පිරිතාලට ගියා. ගිහිල්ලා බලනකොට අඳුරන්නවත් බෑ. මූණ ඉදිමිලා තොල්පොටවල් බතලාල වාගේ පෙරලිලා දෙපැත්තට බටයක් දාලා වතුර පොළ ළඟින් ගිහිල්ලා හිටගත්තා. ගෑණි ළමයි දෙන්නයි දිහා බලනකොට දෙකම්බුල් තෙමාගෙන කඳුළු වැක්කිරුණාලු. ඒක දැකපු ගෑණි හිතේ තිබුණු සියලු ද්වේෂයන් මකාගෙන සෙනෙහ බරව ඉසට ඉස තියාගෙන හයියෙන් ඇඬුවලු. අම්මයි තාත්තයි අඬනවා දැකපු පොඩි උන් දෙන්නා වාට්ටුව දෙකක් වෙන්න කෑ ගැව්වා. එතෙන්ට ආපු ඉස්පිරිතාලේ සේවකයෝ මේ කාලකන්නියෝ මෙවුන් හින්දා මොනවාට අඬනවාද? මෙවුන් මැරෙන එකනේ හොඳ කිව්වලු. සකල නිന്ദා අපහාස වේදනා දුක් කරදර පීඩා එක පවුලක අනිත් පවුලේ සතුට සැනසීම ප්‍රීතිය නිදහස නිර්වාණය උදා කළ දෙන්නාම මානව ලෝකේ තමන්මයි උදා කරගත්තේ.
තමන්මයි නිර්මාණය කරගත්තේ. එහෙනම් නිවන තියෙන්නේ තමන් ළඟ, අපාය තියෙන්නේ තමන් ළඟ. අවදි කරගන්නේ තමන්මයි. එහෙනම් අවබෝධයෙන් ලෝකය දකින්න, ජීවත් වෙන්න, නිදහසේ ඉන්න, සතුටින් ඉන්න, පෝසත් මිනිහෙක් වෙන්න, බුද්ධිමත් මිනිහෙක් වෙන්න. සතුට, සැනසීම, ප්‍රීතිය, නිදහස, සෞභාග්‍ය සපිරි ලෝකයක් තුලින් ලෞතුරා බුදුන් දැක නිවන් දකින්නට බෝසත් ගමනක් හදාගන්නයි වීරිය කරන්න ඕන.